ආයිබෝවන්යන් ඔයාල මේ අදත් එකතු වෙලා ඉන්නේ SH Chatbox අපේ YouTube නාලිකාව සමග. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕගොල්ලෝ දාන WhatsApp status එකක් ඕගොල්ලන්ගේ WhatsApp වල හෝ ඕගොල්ලන් contact list එකේ save කරලා නැති නම්බර වල පවා පේන විදිහට status එකක් දාන්න කොහොමද කියන එක ගැන. මේකෙන් ඕගොල්ලන් දාන WhatsApp status එක බලන ප්‍රමාණය ඕගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. ඕගොල්ලෝ WhatsApp පාවිච්චි කරන මොකක් හරි බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්, මොකක් හරි වෙන සෝෂල් මීඩියා මාකටිං මොනවා හරි කරනවා නේ. ඉතින් මේකෙදි ඕගොල්ලන්ගේ contact list එකේ මේ number save කරලා තිබීම අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලෝ දාන status එක මේ හැම කෙනෙක්ටම පේන විදිහට දාන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ යාළුවනේ, ඕගොල්ලෝ අපේ SH Chatbox නාලිකාවට YouTube නාලිකාවට අලුත් නම් අපේ නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ වැඩි කතා බහක් නැතුව අපි අද වීඩියෝ එකට යමු. කරගන්න කොහොමද කියලා බලන්න කලින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ Play Store එකට යන්න. ගිහිල්ලා type කරන්න WhatsApp කියලා ඔයගොල්ලන්ගේ තියෙන WhatsApp app එක select කරගන්න. ඒකෙදී ඔයගොල්ලන්ට පේනවා මෙතන ඔයගොල්ලන්ගේ update කියලා තියෙනවා නම් update කියන option එක මුලින්ම දීලා ඉන්න. update දැන්ටමත් update කරලා තියෙනවා නම් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ update කරලා නැත්නම් මෙතනින් මුලින්ම update එක කරගෙන ඉන්න ඕනේ. මම අප්ඩේට් එක කරගන්නම්. හරියන්නේ මම WhatsApp app එක අප්ඩේට් කරගත්තා. අප්ඩේට් කරලා පස්සේ ඔයගොල්ලෝ app එක ඕපන් කරගන්න පුළුවන්. මේකෙදී මේක කලින් ලබා දීපු අප්ඩේට් එකක තමයි තියෙන මේ ඔප්ෂන් එක. මේකෙදී ඔයගොල්ලෝ ස්ටේටස් එකක් දාන්න ඕන. මම ස්ටේටස් අප්ඩේට් කරන්නම්. ස්ටේටස් වලට ගිහිල්ලා මම add ස්ටේටස් දෙන්නම්. ඒකෙදී මම කැමති ස්ටේටස් එකක් දාන්න දැන්ට. ඒකේ මේක එඩිට් කරගන්නම් මම. හරි. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ මෙන්ෂන් ලකුණක් තියෙනවා. මේක කරන්නේ මෙහෙමයි. මේක ඔයගොල්ලෝ මේ මෙන්ෂන් ලකුණ උඩ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ දාන ස්ටේටස් එක මෙන්ෂන් කරන්න පුළුවන් කීප දෙනෙක්ට. එතකොට ඉස්සෙල්ලා කලින් නම් තිබ්බේ ඔයගොල්ලෝ සේව් කරපු නම්බර්ස් විතරයි මේකෙදි මෙන්ෂන් කරන්න පුළුවන්. ඒත් දැන් පුළුවන් ඔයගොල්ලන්ට ගෲප් එකක් පවා මෙන්ෂන් කරන්න. ඒ කියන්නේ මේ ගෲප් එකේ ඉන්න සියලු දෙනාට ඔයගොල්ලෝ දාන ස්ටේටස් එක පෙන්නනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට ඉන්න අයට මෙසේජ් එකක් විදිහට ඒ ස්ටේටස් එක යනවා. ඉතින් ඒගොල්ලන්ට අපි දාලා බලමු ස්ටේටස් එකක් අප්ඩේට් කරලා මොකද වෙන්නේ කියලා බලන්න. මම මේක හරි ලකුණ දෙන්නම්. ස්ටේටස් එකක් මම ගෲප් එකකට කමියුනිටි එකකට ඇඩ් කරේ. මගේ අනිත් නම්බර්ස් එක තියෙන එකට මම මේක සෙන්ඩ් කරන්නම්. හරි. මගේ දාපු ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. මම ඊට පස්සේ මම බැක් යන්නම්. මේ ස්ටේටස් එක සෙන්ඩ් කරලා තියෙන්නේ not now. බැක් ගිහිල්ලා මම මගේ අනිත් account එකට යන්නම්. ඒකදී ඔයගොල්ලන් පෙන්නන උඩින්ම මෙන්න මේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මට. ඒ දාපු ස්ටේටස් එකට සම්බන්ධව මෙන්න මෙතන ස්ටේටස් එකේ මෙන්ෂන් කරා කියන එක මැසේජ් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් තේරෙන්නේ නැති මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ ගෲප් එකේ ඉන්න හැමෝටම මෙහෙම මෙන්ෂන් කරලා මැසේජ් එකක් එනවා. එතකොට ඒගොල්ලෝ ඒක උඩ ක්ලික් කරාම ඒක පෙන්නනවා. ඊට අමතරව ක්ලික් කරන්න අත්‍යවශ්‍යම නැහැ. ඒගොල්ලෝ ස්ටේටස් මේ අප්ඩේට් වලට ගියාට පස්සේ එතන පෙන්නනවා ඒ දාපු ස්ටේටස් එක මොකක්ද කියලා. ඉතින් මේ වැඩෙන් ඔයගොල්ලන්ට ගොඩක් මේකේ කට්ටිය මෙන්ෂන් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දාන ස්ටේටස් එක බලන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලන් ගාව සේව් කරලා තියෙන නම්බර්ස් වගේම සේව් කරලා නැති නම්බර්ස් වල ඉන්න අයවත් මෙහෙම මෙන්ෂන් කරලා ස්ටේටස් එකක් දාන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ අපේ YouTube නාලිකාවට අලුත් නම් නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමුවනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.